සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචර වීම සිද්ධ වුණා. එතකොට වෘශ්චික ලග්න හිමියන්ගේ දෙවැන්න හා පස්වැන්න අධිපති ගුරු ග්‍රහයා තමා 8 වන භාවයට ගෝචරයෙන් පැමිණ තිබෙන්නේ. එතකොට රාහු ග්‍රහයා ගෝචරයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ 4 වන භාවයට තමා පැමිණ තිබෙන්නේ. ගුරු ග්‍රහයා 8 වැනි භාවයට පැමිණීම තුළ ගුරු මහදශා හෝ අතුරු දශා ගෙවන අය වේ නම් ඔවුන්ගේ ජීවිතය තුළ හදිසි පරිවර්තනයක් නැත්නම් හදිසි වෙනස් වීම සිදුවීමට ඉඩ තිබෙන කාලයක් වෙනවා. ඒ වගේම গুপ্ত දේවල් ඉගෙනීමටත් පැරණි විෂයන් අධ්‍යයනයටත් කොටස් වෙළඳපොළ කටයුතු වලටත් යහපත් වෙනවා. ඒ වගේම ගවේෂණ කටයුතු වලට නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අන් අයගේ ධනෙ උරුම වීමේ ඉඩකඩක්ද තිබෙන කාලයක්. මෙතනදී රාහු ග්‍රහයාගේ දෘෂ්ටියක් ගුරු ග්‍රහයාට එල්ලවීම මත ඩිජිටල් හෝ ඔන්ලයින් වංචා ආදියෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ සඳහා මුදල් යොදවද්දී. ඒ වගේම අටවැන්නේ පාපි ග්‍රහයින් සිටිනවා නම් එය ඊතරම් සුබඵල අත්කර දෙන්නේ නැහැ වෘශ්චික ලග්න හිමියන්ට. ඊගවට අපි රාහු ග්‍රහයා 4 වෙනි භාවයට ගෝචර වීම ගැන බලද්දී 4 වෙනි භාවයේ තුල පාපී ග්‍රහයින් ඉන්නවා නම් එය ඊතරම් සුබඵල අත්කර දෙන්නේ නැහැ වෘශ්චික ලග්න හිමියන්ට. නිවාස ඉදිකිරීම කටයුතු ඒ වගේම වාහන ආදී කටයුතු වලින් අයහපත් ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්. නමුත් රාහු ග්‍රහයා ගෝචරයෙන් 4 වෙනිට පැමිණ සිටින වෙලාවේ ඒකේ උප්පත්ති ජන්ම කේන්ද්‍රයේ සුභ ග්‍රහයින් බලවත් වෙලා ඉන්නවා නම් ඒකේ නිවාස හා ඉදිකිරීම කටයුතු යාන වාහන ආදී කටයුතු වලින් යහපත් ප්‍රතිඵලත් අත්කර දෙනවා. ගොඩාක් දුරට තමන් උපන් ප්‍රදේශයෙන් බැහැර වීමක් රාහු මහ දශාවක් හෝ අතුරු දශාවක් ගෙවන අය ඉන්නවා නම් එහෙමත් නැත්නම් වෙනත් විදේශ රටකට යාමක් වැනි අවස්ථාවන් උදා වෙන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියන්ට.